කොහොමද යාළුවනේ? මගේ නම පැංචි. මේ දවස්වල මගේ යාළුවන්ට වැඩිපුරම ඇහෙන්නේ මොකක් ගැනද? අපි හැමෝම ගොඩක් ආසාවෙන් සමරන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන නේද? කොහා කෑ ගහන සද්දේ ඇහෙද්දී ගස්වල ලස්සනට මල් පිපිලා ගෙඩි හැදිලා තියෙනවා දැක්කම අපි දන්නවා මේ අවුරුද්ද ළඟයි කියලා. කොහොම හරි අපි අවුරුද්ද ළඟටම ඇවිල්ලා. තව බොහොම ටික දවසයි තියෙන්නේ අවුරුද්දට. අද අපි එකතු වෙලා බලමුද මේ අවුරුද්ද පිටිපස්සේ තියෙන හරි අපූර්ව කතන්දරය ගැන. ඒ වගේම අවුරුද්දට ලෑස්ති වෙන විදිහත් අද අපි බලමු. සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ජාති ආගම් භේදයක් නැතුව ලංකාවේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් සමරන හරිම ලස්සන උත්සවයක්. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන එක තමයි අපි මේ අලුත් අවුරුද්ද සමරන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දේ අපි හැමෝම එකට එකතු වෙලා ගොඩක් දේවල් කරනවා. ඒ අතරේ ලිපගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම වගේ අපි අනිවාර්යෙන්ම කරන නැකත් ගොඩක් තියෙනවා. ඒ වගේම තෑගි භෝග හුවමාරු කරගන්න එක, යාළුවන්ගේ නෑදෑයන්ගේ ගෙවල් වල නෑ කැමෙන එකත් අපි කරනවා. ඒ වගේම අපි හැමෝම ආස අවුරුදු උත්සව තියෙන එකත් අපි කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම මගේ යාළුවන්ව අවුරුදු උත්සවයක් බලන්න එක්කන් යන්නම්කෝ. මම හිතනවා මගේ යාළුවන්ගේ ගෙවල් වලත් අම්මා තාත්තා ආච්චි සීයා මේ වෙනකොටත් මේ අලුත් අවුරුද්දට හරියට ලෑස්ති වෙනවා ඇති. තාත්තා ගෙදරට තීන්ත ගාලා සුද්ධ කරද්දි අම්මයි ආච්චි එකතු වෙලා මුළු ගමටම සුවඳෙන්න රසට කැවිලි හදනවා. ඒ විතරද සීයත් හරියට වැඩ නැකත් වෙලාවන් බලන්න. මම නම් ආසම අම්මයි තාත්තයි එක ගිහින් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න. අලුත් අවුරුද්දට නෑදෑයෝ ආවම තෑගි දෙන්නත් තියෙනවනේ. ඉතින් මම හිතනවා මගේ යාළුවනුත් හරිම ආසාවෙන් ඉන්නවා ඇති මේ අලුත් අවුරුද්ද සමරන්න. ඒ වගේම අලුත් අවුරුද්ද ගැන ගොඩක් දේවල් අද දැනගන්නත් ඇති කියලා මම හිතනවා. මේ අලුත් අවුරුද්ද තවත් සරු වෙන්නයි, සතුට තවත් වැඩි වෙන්නයි කරන්න පුළුවන් වැඩක් මගේ යාළුවන්ට මම කියලා දෙන්නද? මේ අලුත් අවුරුද්දේ මගේ යාළුවෝ අම්මා තාත්තටත් කියලා ඔයාලට පුළුවන් විදිහට අසරණ දුප්පත් කෙනෙක්ට දෙන්න පොඩි තෑග්ගක් ලෑස්ති කරමුද? එතකොට අපිට වගේම එයාලටත් මේ අවුරුද්ද සුබම සුබ සතුට පිරුණු අලුත් අවුරුද්දක් වෙයි. එහෙනම් අදට පැංචි ගිහින් එන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්.